අයිබෝන් කියලා පිළිගන්න සියලුම දෙනාව The Magician YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ගොඩක් අය ඉල්ලපු ආසම වීඩියෝ එකක් තමයි මම අද ඔයාලට ගේන්න ලෑස්ති වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් අය කමෙන්ට් කරනකොට ඉල්ලන ප්‍රධාන වීඩියෝ එකක් තියෙනවා. ඒ තමයි ක්‍රෂ් එක ලැබෙයිද? හරි. ඉතින් ක්‍රෂ් එක ලැබෙයිද කියන වීඩියෝ එක තමයි ඔයාලා ගොඩක් දෙනෙක් ඉල්ලන්නේ. ඉතින් ඒක නිසාම අපි හිතුවා පරණ වීඩියෝස් අපි දාලා තියෙනවා ක්‍රෂ් එක ලැබෙනවද කියලා ඒව බලන්න බලන්නත් පුළුවන්. ඒ වගේම අලුත්ම වීඩියෝ එක 2025 දී වගේ මේ ක්‍රෂ් එක ලැබෙනවද වගේ ආදරය කරන කෙනාව වාට ලැබෙනවද කියන එක ගැන තමයි අද වීඩියෝ එක වෙන් වෙන්නේ. ඉතින් මේක බලන්නේ රයිඩර් වයිට් එකේ ගෝල්ඩන් කාඩ් ඩෙක් එකෙන්. ඒ විතරක් නෙමෙයි ඔයාලට තියෙනවා ලව් ඔරකල් කාඩ්ස්. හරි. ඉතින් ඒවත් එක්ක තමයි අපි බලන්න ලෑස්ති වෙන්නේ ක්‍රෂ් එක ඔයාට ලැබෙනවද කියන එක. ඒ කියන්නේ වගේ ආදරය කරන කෙනා වගේ හිතේ ඉන්න කෙනා ක්‍රෂ් එක කියලා බැලුවොත් ගොඩක් අයට තියෙන්නේ තවම ආදරේ ප්‍රකාශ කරලා නැති වගේ හිතේ ඉන්නවා කැමති කෙනා. එහෙම නැත්නම් ප්‍රකාශ කරලා රිජෙක්ට් වෙලා තියෙන්නත් පුළුවන්. හරි. ඉතින් ඒ වගේ කෙනෙකුට තමයි ක්‍රෂ් එක කියලා කියන්නේ. ඉතින් දැන් සම්බන්ධයක් තියෙන කෙනා නෙවෙයි. එතකොට සම්බන්ධයක් ඇති වෙයිද? ලැබෙයිද? ඉතින් ගොඩක් සිංගල් අයට වටින වීඩියෝ එකක් තමයි අද අරගෙන එන්නේ. ඉතින් අපි මේ වීඩියෝ එක දෙන්නේ පික කාඩ් මෙතඩ් එක හරහා. පික කාඩ් මෙතඩ් එක කියලා කියන්නේ channel එකට අලුත් නම් අපි දානවා කාඩ්ස් කීපයක්. ඒකෙන් ඔයාගේ හිත යන ඔයාට හොඳයි කියලා හිතන කාඩ් එක තෝරගෙන ඔයාට පුළුවන් ඒකේ තියෙන විස්තරය බලන්න. ඒක තමයි පික කාඩ් මෙතඩ් එක හරහා ලබා දෙන ටැරොට් රීඩින් එකක් කියලා කියන්නේ. එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අපි යන්න. ඔයාගේ රීඩින් එක බලන්න. මේ තියෙන්නේ අද මම ඔයාට ලබා දෙන කාඩ්ස් කීපය. මේකෙන් ඔයාගේ හිතට වදින, ගැළපෙන, ලස්සනයි කියලා හිතන දෙයක් ඔයා තෝරගන්න. ඉතින් මේ අතරේ ඔයාගේ ක්‍රෂ් එක ගැන ඔයාට කල්පනා කරන්නත් පුළුවන්. ක්‍රෂ් එකගේ නම, එයාගේ විදිය, හැඩරුව ගැන පොඩ්ඩක් ඉමේජින් කරලා කාඩ් එකක් තෝරගත්තොත් වඩා හොඳ ඇකියුරසි එකකින් ඔයාට රීඩින් එක ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. හරි. එහෙනම් ඔයා තෝරගන්න ඇති කාඩ් එකක්. ඔයා තෝරගත්තේ පළවෙනි කාඩ් එකද? අපි එහෙනම් පළවෙනි කාඩ් එක තෝරගත්ත ඔයාගේ ක්‍රෂ් එක ලැබෙනවද කියලා බලමු. යන් රීඩින් එකට. තෝරගත්තේ පළවෙනි කාඩ් එක නම් අපි ගන්නේ ප්‍රධාන වශයෙන් මෙන්න මේ වගේ දෙයක්. ඒ තමයි ඔයාගේ ක්‍රෂ් එක ලබා ගැනීම සඳහා ඉවසීමෙන් සිටිය යුතුයි කියන ඇඩ්වයිස් එක තමයි. එහෙම නැත්නම් පණිවිඩේ මැසේජ් එක තමයි අපිට මුලින්ම අවිල්ලා තියෙන්නේ. ඉවසීමෙන් සිටිය යුතුයි. ඉවසීමෙන් හිටියොත් ඔයාට මේ දේ ලබා ගන්න පුළුවන් වෙයි කියලා වගේ දෙයක් තියෙනවා. ගොඩක් වෙලාවට අපි පළවෙනි කාඩ් එක තෝරගත්ත අයට අපි ඉතාම ඉක්මනට එහෙම නැත්නම් අපි කෙටි කාලයක් තුළ ලබා ගැනීම කියන එක නෙවෙයි උත්තරේ වෙලා තියෙන්නේ. ඉතින් එතකොට ඔයාලට පුළුවන් ඔයාගේ ක්‍රෂ් එක ගැන කල්පනා කරලා ඒක ළඟින් සිද්ධ වෙයිද, ටික කාලයක් අල්ලන් ඉන්න වෙයිද වගේ අයිඩියා එකක් ගන්න. ඉතින් ඒ වගේම අපි මේක කියන ඔයාලට මේ සඳහා උදව් ගත යුතුයි. නමුත් උදව් ගන්න ඕන තැන හරියටම ඔයාලට තාම හම්බ වෙලා නැහැ කියලාත් මේකෙන් කියනවා. කියන්නේ ඔයාලට තව මේකෙන් උදව් ගන්න ඕන. නමුත් ඔයා තව දැකලා නැහැ. ඔයා දැන් මේ වෙලාව හෙල්ප්ලස් තනියම ඉන්නේ. තනියම උත්සාහ කරන වගේ දෙයක් මේ කියන්නේ. හැබැයි ටික කාලයක් මේකට යා යුතුයි කියලයි මේකෙන් අපි ඇඩ්වයිස් කරන්නේ. ඒ විතරකුත් නෙමෙයි. අපි ගන්නවා මේකෙදී චැප්ටර්ස් ගොඩක් වෙලාවට අපි 80ක් විතර ගත්තොත් අපි ගන්නේ ටිකක් මේක යුනික් දෙයක් විදියට. ඒ කියන්නේ දැන් ඔයාගේ ක්‍රෂ් එක ගත්තොත් එයා ටිකක් විදේශයක ඉන්න හෝ පිට පළාතක ඉන්න පුළුවන් කියන එක තමයි වැඩිපුරම අපි ගන්න. ඔයාගේ ක්‍රෂ් එක කොහොමද කියලා බලුවොත් ළඟ ඉන්න කෙනෙක්ම නොවෙන්න පුළුවන් කියලායි ගන්න. පළවෙනි කාඩ් එක නම් ඔයා තෝරගෙන තියෙන්නේ. ටිකක් දුරින් ඉන්න පුළුවන් ගතිය වැඩි. එහෙම නැත්නම් දුර තැන්වල වැඩ කරනවා වෙන්න පුළුවන්. දුර පළාතක වැඩ කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් travel tourism industry එකේ එහෙම නැත්නම් ගොඩක් වෙලාවට විදේශයන් වල වැඩ කිරීම තමයි වැඩිපුරම අපිට මේකේ පෙන්වන්නේ කොයි වගේද කියලා බැලුවොත්. ඒ වගේම තාක්ෂණික අංශේ ඉන්නත් පුළුවන්, IT සෙක්ටර් එකේ ඉන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට ඒ වගේ වෙනවා කියලා කියන්නේ ඒ විතරක් නෙමෙයි හරි තද තීරණ ගන්න කෙනෙක්, දැඩි තීරණ ගන්න කෙනෙක්, ටිකක් හයිය හත්තිය වැඩි කෙනෙක්ද කියලා හිතනවා. ප්‍රබල බලවත් කෙනෙක්ද කියලා හිතනවා. පළවෙනි කාඩ් එක තෝරගත්තොත් ඔයාගේ ක්‍රෂ් එක කොහොමද කියලා බැලුවොත්, ඔයාගේ ක්‍රෂ් එක ලැබෙයිද කියලා බැලුවොත් ඔන්න 2025 දී. ඉතින් ගොඩක් වෙලාවට අපි මේක ගන්නේ දුර්ලභ අවස්ථාවක් විදිහට. පළවෙනි කාඩ් එක තෝරගත්ත වගේ ක්‍රෂ් එක ලැබෙන එක දුර්ලභ අවස්ථාවක් කියලා ගන්න. ඒ වගේ අය තව නැහැ කියලායි කියන්නේ. තව නැහැ. පළවෙනි කාඩ් එක නම් තෝරගෙන තියෙන්නේ. ඒ විතරකුත් නෙමෙයි. සාමාන්‍යයෙන් ඒ වගේ තව නැහැ කියද්දිත් එයා හරි නම්‍යශීලී, එහෙම නැත්නම් සමාජශීලී, ඒ ඔක්කොම කාරණා එයා ගාව තියෙනවා. ටිකක්
දුවලා පැනලා වැඩ කරන කෙනෙක් තමයි මේ වගේ ක්‍රෂ් එක වෙන්න ඕනේ කියලා අපි ගන්නවා. ඔයා තෝරගත්තේ පළවෙනි කාඩ් එකෙන් නම් ඒ විතරක් නෙමෙයි අපි මේකෙන් ගන්නෙ ගොඩක් වෙලාවට ඒක ටිකක් possibility එක මම කියන්නේ ටිකක් කාලය වැඩි වෙනවා කියලා. ඒ හින්දා ඔයා විසින්ම මේක අත්හැරලා දාන්න තියෙන chance එක වැඩි පළවෙනි කාඩ් එක නම් තෝරගෙන තියෙනවා. මොකද මම කියන්නේ මේක rare opportunity එකක්. මේක අල්ලන් ඉන්න ඕනේ ටික කාලයක් වාට මේ දේ ගන්න නම් ටිකක් වැඩි කාලයක් ඉන්න ඕනේ. එතකොට ඔයාටම මේක එපා වෙන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා. ඔයාටම මේක ඇති හිතෙන්න පුළුවන් වගේ දේවල් ටිකක් තියෙනවා. හරි? ඒ කියන්නේ නිකන් ක්‍රෂ් එක ඇති වුණා තමයි. හැබැයි මේක දිගටම තියනවාද කියලා වගේ දෙයක ඔයා හිර වෙන්න පුළුවන් කියලායි ගන්නවා තෝරගත්තේ. පළවෙනි කාඩ් එක නම්. හරි ඒක නිසා ගොඩ දෙනෙක් අතහැරලා දාන්න පුළුවන් මගදී. හැබැයි ඔයා දීර්ඝ කාලයක් අල්ලන් හිටියොත් ඔයා දෙනවා කියලා තමයි කියන්නේ. පළවෙනි කාඩ් එක නම් ඔයා තෝරගෙන තියෙන්නේ. ඉතින් මේ සඳහා අපි ගත්තොත් උදව් ගන්න ඕනේ කියලා කියන්නේ. හැබැයි ඔයා උදව් ගන්න නැහැ කියලා වගේ දෙයක්ත් මේකෙන් පේන්න තියෙනවා. තනියම උත්සාහ කරනවා වගේ දෙයක්. හැබැයි මම සුබ පතන්නේ හැමදේම මේක ගන්න නම් ඔයා තව පොඩ්ඩක් ඉවසගෙන ඉන්න ඕනේ කියලා. ඉතින් ඒකට ඔයාලට පුළුවන් මැජික් වල්ස් වගේ දේවල්, ක්‍රිස්ටල්ස් වගේ දේවල්, එක එක දේවල් පාවිච්චි කරන වගේ ආදර වාසනාව වැඩි කරගන්න දේවල් try කරන්නත් ඔයාලට පුළුවන්. මේ දේවල් ළඟා කරගන්න වගේ එනර්ජි එකත් වැඩි කරගෙන. ඒ විතරක් නෙමෙයි. අපි ගන්නවා මේ දේ හම්බ වෙන එක නැත්නම් ෆස්ට් කන්ටැක්ට් එක වෙන්න පුළුවන්. නැත්නම් ඔයාට මුලින් දකින්න එක හරි නැත්නම් පස්සේ හම්බ වෙන එක හරි ටිකක් පාටිස් වගේ දේවල්, get togethers කට්ටිය එකතු වෙන තැන් හරි මීටින්ග්ස් වගේ දේවල් වලදී තමයි ඔයාට මේක නව හම්බ වෙන්නේ. මේක නා දකින්න ලැබෙන්නේ හෝ කතා කරන්න ලැබෙන්නේ වගේ ක්‍රෂ් එක. කට්ටිය ගොඩක් ඉන්න තැනක කියලා කියන්නේ. කට්ටිය ගොඩක් සතුටු වෙන තැනක සෙරමොනි එක වගේ කියලා තමයි කියන්නේ. පළවෙනි කාඩ් එක නම් ඔයා තෝරගෙන තියෙන්නේ ක්‍රෂ් එක ලැබෙයිද කියලා. අපි බැලුවොත් එහෙම. ඉතින් අපි බලමු ලව් ඔරකල් කාඩ්ස් වලින් ඔයාට මොනවද ගන්න පුළුවන් කියලා. ලව් ඔරකල් කාඩ්ස් වල ඔයා වෙනුවෙන් ලෑස්ති වෙලා තියෙන්නේ මොනවද කියලා. ඉතින් ලව් ඔරකල් කාඩ්ස් වලට අනුව මේ වෙලාවේ ඔයාට ටිකක් ෆයිට් කරන්න ඕන අවස්ථාවක් තියෙනවා කියලා මේකෙන් කියන්නේ. මොකද හරිම දේ හරිම ෆීලිං ඔයාට පේන්නේ නැහැ වගේ තත්ත්වයක් මේක කියනවා. හරිම තත්ත්වය ඔයාට දැනෙන්නේ නැහැ වගේ තත්ත්වයක් තියෙනවා වගේ සිටුේෂන් එක බලද්දී හරිම දේ නෙවෙයි තේරෙන්නේ කියලා. ඉතින් ඒක නිසා අපි කියන්නේ මේකෙදී රිස්ක් එකක් තියෙනවා කියලා. මොකද අර මම කියන්නේ ටික කාලයක් අල්ලන් ඉඳලා ඔයාම අතහැරලා දාන්න පුළුවන් කියලා. ඉතින් රිස්ක් එකක් තියෙනවා කියලා කියන්නේ. ඉතින් ඒ හින්දා උපායශීලී උපක්‍රමශීලීව මෙතෙන් යන්න වෙනවා කියලා වගේ දෙයක් මට හිතෙනවා වගේ සිටුේෂන් එක බලද්දී. ඒ හින්දා ඔයාට චේන්ජ් වෙන්න වෙනවා. ටිකක් වෙනස් වෙන්න, එයාගේ විදියට හැඩ ගැහෙන්න වෙනවා. එයාගේ විදියට හුරු වෙන්න වෙනවා. එයාගේ විදියට ජීවත් වෙන්න පටන් ගන්න වෙනවා. ඔයාගේ විදියට අතහැරලා දාලා කියලා කියන්නේ. ඔයා තෝරගත්තේ පළවෙනි කාඩ් එක නම් ඒ හින්දා පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න. මොකද එයා උනත් එයාට ඇත්තටම ඔයා ගැන හිතුණත් එයාක පෙන්වන්නේ නැහැ කියලා කියන්නේ පළවෙනි කාඩ් එක නම් තෝරගෙන තියෙන එක තමයි මේ වෙලාවේ තියෙන සිටුේෂන් එකේ ඉඳලා මම කියනවා ෆයිට් එක අතාරින්න එපා. දිගටම ගෙනියන්න. මොකද ලොකු කාලයක් ගෙන ගියොත් සාර්ථකයි. හැබැයි ගොඩ දෙනකොට ඒක පොඩ කාලයක් අල්ලන් ඉන්න බෑ කියලා මම කියන්නේ. ඒක නිසා වෙන්නේ නැති ක්‍රෂ් එක පොඩ්ඩක් මිස් වෙනවා වගේ තියෙන්නේ. ගොඩ දෙනෙක්ගේ මම අර කිව්වා වගේ දිගටම අල්ලන් ඉන්න බැයි නම්. හරි. ඉතින් සුවපතනවා හින්දා හැමදේම සාර්ථක වෙන්නේ කියලා. ඒ සාර්ථක වෙන්න අවශ්‍ය හැමදේම අපි දෙන්න සූදානම්. ඒ එනර්ජි එක වැඩි කරලා දෙන්න සූදානම්. ඉතින් ඔයාලට ලොකු ප්‍රශ්නයක් තියෙනවා නම් පර්සනල් රීඩින් එකක් බලන්න පුළුවන් ඔයාලට අපිත් එක්කම. මගේ ටැරොට් ටේබල් එකේම ක්‍රෂ් එක ලැබෙනවද නැද්ද කියලාත් මේ නම්බරේට WhatsApp message එකක් දාලා. හරි. එහෙනම් ගිහලා එන්න. මේ ටැරොට් ගුරු The Magician. ඔයා තෝරගත්තේ දෙවෙනි කාඩ් එකද? එහෙනම් අපි බලමු ක්‍රෂ් එක ඔයාට ලැබෙනවද මොන වගේද ඒක තියෙන විස්තරය කියලා. තෝරගත්ත දෙවෙනි කාඩ් එකද? එහෙනම් දෙවෙනි කාඩ් එක තෝරගත්ත ඔයාට ඔන්න ගොඩ කාලයකට පස්සේ. හරි? සාමාන්‍යයෙන් දෙවෙනි කාඩ් එකට තෝරගත්ත අය ටිකක් කටකාර වැඩිද කියලා හිතෙනවා මට. ඒක නිසා ගොඩ කාලයකට පස්සේ හොඳම හොඳ පොසිටිව් රීඩින් එකක් තියෙනවා. ඒ කියන්නේ ක්‍රෂ් එක ලැබෙයිද? ඔව්. ක්‍රෂ් එක ලැබෙන්න ගොඩක් ඉඩ තියෙනවා. හේතුව තමයි මොලේ පාවිච්චි කරලා වැඩ කිරීම. හරි සූක්ෂම විදිහට වැඩ කිරීම, හොඳින් කතා කිරීම සහ ඔයාට ලැබෙන ජවය, බලය සහ තනතුරු තානාන්තර සල්ලි ඒ හැමදේම ඔයාගේ විදිය ඩෙවලොප් වෙනවා කියලා කියන්නේ. ඔයා තෝරගත්ත දෙවෙනි කාරණේ දෙවෙනි කාඩ් එක නම් ඔයාගේ විදිය ඩෙවලොප් වෙනවා. කියන්නේ ඔයා දියුණු වෙනවා. ඔයා පරිණත වෙනවා. ඔයා ලෝකෙක් වෙනවා. එතකොට ක්‍රෂ් එක ඔයා ගාවට එනවා. කොහොමද එහෙම වෙන්නේ? අපි තෝරගන්නේ දෙවෙනි කාඩ් එක නම් තෝරගෙන තියෙන්නේ අපි මේ වෙලාවේ ගන්න ඔයාට ඇත්තටම ඔයාගේ අභියෝග ජයග්‍රහණය කිරීමේ හැකියාවක්, ශක්තියක්, බලයක් ලැබෙනවා කියලා දෙවෙනි කාඩ් එක තෝරගෙන තියෙනවා නම්. ඒ විතරක් නෙමෙයි. හොඳින් හිතන්න පතන්න, හොඳින් ප්ලෑන් කරන්න, හොඳට වැඩ කරන වැඩ ජයග්‍රහණය කරන්න, සාර්ථක කරගන්න ඔයාට හැකියාව තියෙනවා කියලා කියන්නේ දෙවෙනි කාඩ් එක නම් ඔයා තෝරගෙන තියෙන්නේ. ඒ විතරකුත් නෙමෙයි.
අපි සාමාන්‍යයෙන් ගන්න ඔයාගේ ක්‍රෂ් එක එහෙම නැත්නම් ඔයා හිතන පතන කෙනාට සල්ලි තියනවා කියලා. හරි. එහෙම නැත්නම් එයා හරි වාසනාවන්ත කෙනෙක් කියලා ඔයා දන්නවා. දෙවෙනි කාඩ් එක නම් ඔයා තෝරගෙන තියෙනවා. ඔයා හිතන්නේ ඔයාගේ ක්‍රෂ් එක වාසනාවන්තයෙක්, සල්ලි තියෙන කෙනෙක්, එහෙම නැත්නම් හොඳ මනුස්සකම් තියෙන කෙනෙක්. ඒ විතරක් නෙමෙයි. දිවාරයන් ඔබලා මහන්සිලා වැඩ කරන කෙනෙක්. අර ටික තියෙන්නේ ඔය ටික කරොත් තමයි. හරි. දිවාරයන් ඔබලා මහන්සි වෙනවා. සමහර විට අනිත් අයට උපදෙස් දෙනවා. සමහරට අනිත් අයට ඇඩ්වයිස් කරනවා. සමහරට අනිත් අයට අනිත් අය පාලනය කරන්න උත්සාහ කරන කෙනෙක්. හරි. හොඳ මැනේජර් කෙනෙක් වගේ. හරි. වගේ වෙන කෙනෙක් තමයි ඔයාගේ ක්‍රෂ් එක කියලායි මේකෙන් කියන්නේ. හරි. ඒ කියන්නේ ටිකක් ඉහළ තැනත් එක්ක. ඉහළ තනතුරක් දරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉහළ පිගෙමු තත්ත්වයක් ලබාගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. හරි. අපි හිතන්නේ ලයිෆ් එකේ ස්ටෙප් එකක් ඉහළට ගිහිල්ලා තියෙන කෙනෙක් කියලා. ඔයාගේ ක්‍රෂ් එක. සමහර විට සමහර අයගේ ක්‍රෂ් එක ටිකක් ලොකු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ස්ටාර් කෙනෙක් ලෙවල් එකටම තියෙන්නත් පුළුවන්. හරි. ඒක අපි පැත්තකින් තියමු. නමුත් ඔයාගේ වැඩේ සාර්ථක වෙනවා කියලා කියන්නේ 2025 දී මේ අවුරුද්දෙම ඔයාගේ ක්‍රෂ් එක ඔයා ගවට ළඟා කරගන්න පුළුවන් කියලා කියන්නේ. හැබැයි මම අර කිව්වා උපායශීලීත්වය සහ ඔයාගේ දක්ෂතාවය මත. ඒ කියන්නේ ඔයා වර්ධනය වෙන හින්දා මේක ලැබෙන්නේ. ඒ කියන්නේ ඔයා අලුත් ජොබ් එකකට යන හින්දා, ඔයා හොඳ සැලරි එකක් ගන්න හින්දා, ඔයාට ප්‍රොමෝෂන් එකක් ලැබෙන හින්දා, ඔයාගේ බිස්නස් එක සාර්ථක වෙන හින්දා තමයි අනිත් දේ ලැබෙන්නේ. ඔයා සාර්ථක වෙනවා දකිනකොට අනිත් කෙනා ඔයා ගවට එනවා කියලා කියන්නේ. ඔයා තෝරගත්තේ දෙවෙනි කාඩ් එක නම් ඔයාගේ ක්‍රෂ් එක ලැබෙයිද කියලා බැලුවොත්. එතකොට මං කියවනේ ඔයා ටිකක් කටකාර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ටිකක් සර කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා ටිකක් තරහ යන්න පුළුවන් වගේ දේවල් ටිකකුත් තියෙනවා. ඔයා තෝරගත්ත දෙවෙනි කාඩ් එක නම් ඉතින් හින්දා ඒක පාලනයකින් කරගෙන ගියොත් මං හිතනවා වැඩේ සාර්ථක වෙයි කියලා ඔයාගේ මේ වෙලාවේ ඔයාගේ ක්‍රෂ් එක ලැබෙයිද කියන කාරණේට. ඒ විතරක් නෙමෙයි පොඩ්ඩක් හැබැයි පඬිතකම අඩු කරගන්න ඕනේද කියලා වගේ දෙයක් මට හිතෙනවා මේ. ඒ ගොඩක් අයට අදාළ වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. හැබැයි ගොඩක් අයට අදාළයි තමයි. ඒ කියන්නේ අපි කියන්නේ ඔයා මේ වෙලාවෙදී ඔයා ගැනම අධිතක්සේරුවකින් ඉන්නව වෙන්න පුළුවන්. ඒක තමයි ඔයාගේ බාධාව. ටිකක් තියෙනකොට ගොඩක් තියෙනවා වගේ පෙන්වන්න හදනවා. හරි. එහෙම නැත්නම් ඔයා ළඟා කරගත්ත දේ අචීව් කරගත්ත දේ ඩබල් කරලා පෙන්වන්න හදනවා වගේ දෙයක් තියෙනවා. ඒක තමයි නෙගටිවිටි එක මේකේ තියෙන්නේ. හරි. ඒක තමයි මේකේ තියෙන දුර්වලතාවය. එහෙනම් තියෙන පමණට පමණක් පෙන්වීම ඔයාට ප්‍රමාණවත් කියලා කියන්නේ. දෙවනි කාඩ් එක නම් තෝරගෙන තියෙන ඉතින්. එතකොට ඔයා සාර්ථකයි. එතකොට ඔයාට මේ දේ ළඟා කරගන්න පුළුවන් හරිම පහසුවෙන් කියලායි ගන්න අපි. ඔයා තෝරගත්තේ දෙවනි කාඩ් එක නම් මොකද පම්පෝරි ගහුවට කමක් නැහැ. ඒ තියෙන දේ පෙන්නුවට කමක් නැහැ. හැබැයි 1 2 කරන්නේ නැතුව. එතකොට තමයි ඔයාට මේ ක්‍රෂ් එක ළඟා කරගන්න පුළුවන්. ඊටු දේවල් වලදී අදාළ නැහැ. ඔයා එක නෙවෙයි. 10 කරලා පෙන්නුවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ක්‍රෂ් එක වැඩේදී 10 කරලා පෙන්වන්න ගිහලා ඒක ඇත්තට සවුත් වෙනවා. අපි සාමාන්‍යයෙන් කියන්නේ එහෙම පෙන්වන්න ඕන කියලානේ. නමුත් ක්‍රෂ් එකට මේ වෙලාවේ ඒක නෙමෙයි. ඔයා ඉන්න ඇත්ත ඇති සැටියෙන් පෙන්වීම තමයි සාර්ථකත්වය. ඕනවට වඩා වෙනස් කිරීම අසාර්ථකත්වයට හේතුවක් වෙන්න පුළුවන් කියලායි මේකෙන් කියන්නේ. ඉතින් ඒ ගැන පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න. ඒ වගේම යා කැමට බීමට වගේ දේවල් වලට හරි ආසාවක් දක්වන කෙනෙක් වගේ කියලා මට හිතෙනවා. මොකද ඔයාට මේ දේ සාර්ථක කරගන්න ඒ සඳහා ඔයා ප්‍රමුඛතාවය දෙන්න වගේ ඇඩ්වයිස් එකක් තියෙනවා. කියන්නේ ක්‍රෂ් එකත් එක්ක කැමකට යන්න, එයාට කැමක් අරන් දෙන්න වගේ දේවල් වලින් ඔයාට ටිකක් තව ලකුණු දාගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. ගොඩ දෙනෙක්ගේ තත්ත්වයන් වලදී ගොඩ දෙනෙක්ගේ හරි හැමෝටම කැම දෙනව නෙමෙයි. ගොඩ දෙනෙක්ගේ ස්ටෝරීස් වලදී ඒත් එක්ක ඒ විදියට ඔයා පොඩ්ඩක් ක්ලෝස් වෙන උත්සාහ කිරීම වඩා සාර්ථක වෙයි කියලායි මට හිතෙන්නේ. ඔයා තෝරගත්ත දෙවෙනි කාඩ් එක. නමුත් ඔයාගේ වැඩේ සාර්ථක වෙනවා කියලා තියෙනවනේ. ඉතින් එහෙනම් ලොකු ඉෂුව එකක් නෑ. ඔයාට තියෙන්නේ මොලේ පාවිච්චි කරලා ඔයා ඉන්න විදිය චේන්ජ් කරගන්න ඕන කියලා කියන්නේ. මොකද ඔයා සාර්ථක වෙන්නේ දැන් මේ අවුරුද්දනේ. මේ අවුරුද්දේ සාර්ථක වෙනවා කියලා කියන්නේ සාර්ථකත්වය නිසාම අනිත් දේ ලැබෙනවා කියලා කියන්නේ. ඒ හින්දා සුවපතනවා හැමදේම සාර්ථක වෙන්න කියලා. ඉතින් ඔයාට ගොඩක් වෙලාවට ඒක එක හමු වෙද්දී එහෙම නැත්නම් ඒකනත් එක්ක තියෙන සම්බන්ධයේදී වචන භාවිතා කිරීමේදී සැලකිලිමත් වෙන්න කියලා තමයි මම ඔයාලට ඇඩ්වයිස් කරන්නේ. මොකද ගොඩක් වෙලාවට කතා කරන්න පුළුවන් අවස්ථා සෑහෙන්න යෙදෙන්න පුළුවන්. ඒ වෙලාවට වචන භාවිතා කරන්න හිතරි දෙන්නේ නැති වෙන වචන පාවිච්චි කිරීම සුදුසුයි කියලා මම ඔයාලට ඇඩ්වයිස් කරනවා. වාගේ තත්ත්වය කොහොමද කියලා බැලුවොත් ඒ වගේම අපි ගත්තොත් මේ වෙලාවේ වගේ එනර්ජි එක වැඩි කරගෙන ඉස්සරහට යන්න ක්‍රිස්ටල් වගේ දේවල් එහෙම පාවිච්චි කරලා බලය වැඩි කරගෙන ආදරය ආකර්ෂණය වැඩි කරගෙන ඉතින් ලස්සන වැඩි කරගෙන සූර්ය නමස්කාරය මම දීලා තියෙනවා මගේ අනිත් channel එකේදී Universal Magic. ඉතින් ගිහිල්ලා බලන්න මේ වගේ දේවල් කරලා හරි සූර්ය නමස්කාරය දන්නේ නැත්නම් පොඩ්ඩක් බලන්න වීඩියෝ එක. ඉතින් ලස්සන වෙන්න
නැත්නම් ආකර්ෂණීය වෙන්න ඒ වගේ දේවල් වලටත් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පහසුවෙන්ම වැඩ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ඉතින් ඒ දේවල් කරලා ඔයාගේ ක්‍රෂ් එක ඔයාගේ ළඟටම ගන්න කියලා තමයි ඇඩ්වයිස් කරන්නේ. ඉතින් බලමු ලව් ඔරකල් කාඩ්ස් වලින් ඔයාට මොනවද කියන්නේ කියලා තව ඇඩිෂනලි. ඉතින් ලව් ඔරකල් කාඩ්ස් වලින් කියන්නේ මේ වෙලාව වෙනකොට නිකන් අකුණක් ගහලා වගේ නිකන් සුන්නත් දූලි වෙලා ගිහිල්ලා වගේ සිටුේෂන් එකක ඔයා ඉන්නවා කියලා කියන්නේ. කමක් නැහැ. මේ වෙලාවේ ફોකස් කරන්න ඔයා ගැන. හරි time to heal. ඒ කියන්නේ ඔයාගේ ඇතුළාන්තය පිළිසකර කරගන්න, ඔයාව හදාගන්න, ඔයාව ගොඩනැගෙන්න, ඔයාව බලවත් කරගන්න යොදාගන්න කියලා කියන්නේ. මොකද මම කියවනේ ඔයා සංවර්ධනය වීම, ඔයාගේ වර්ධනය වීම, ඔයාගේ දියුණුවත් එක්ක තමයි ඔයාගේ ක්‍රෂ් එක ලැබෙන්නේ. ඒ නිසා ඉස්සරලා ඔයා හැදෙන්න කියලා මේකෙන් කියන්නේ. ඒකට අනිවාර්යයෙන් ලැබෙනවා කියලා මේකේ තියෙන හින්දා අපි කියනවා මිරර් කරන්න ඕනේ කියලා. ඔයා ඔයාවම බලන්න ඕනේ. ඔයා වාගේ තුවාල සනීප කරගන්න ඕනේ. ඔයාම ගොඩනගන්න ඕනේ. ඔයාවම දියුණු කරගන්න ඕනේ. අනිත් දේ ලබා ගන්න කියලා කියන්නේ. එතකොට ෆීනික්ස් කුරුල්ලෙක් වගේ අලුත් ෆේස් එක අලුත් විදියකට ට්‍රාන්ස්ෆෝර්මේෂන් එකක් එක්ක ලොකු වෙනසක් එක්ක ඉතින් ලස්සන්ට ඇඳලා පැලඳලා හරි දියුණු වෙලා වාට ක්‍රෂ් එක ගාවට යන්න පුළුවන් සහායක ලබා ගන්න පුළුවන් කියන එකත් මේකෙන් මතක් කරනවා. දෙවනි කාඩ් එක නම් ඔයා තෝරගෙන තියෙනවා. ඉතින් හැමදේම සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා. ඉතින් ක්‍රෂ් එක ගැන වගේම ඔයාගේ ලයිෆ් එක ගැන මොන හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඔයා දන්නව කරන්න ඕන දේවල් පුළුවන් මගේ පර්සනල් රීඩින් එකක් ගන්න මගෙත් එක්කම එකතු වෙලා මේ නම්බර් එකට WhatsApp message එකක් දැම්මොත් එහෙම. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. ඊළඟ මේ ටැරොට් ගුරු The Magician. තෝරගත්තේ තුන්වෙනි කාඩ් එකද? එහෙනම් අපි බලමුද ඔයාගේ ක්‍රෂ් එක වට ලැබෙනවද මොනවාද ඒ හා සම්බන්ධ තොරතුරු කියලා. තෝරගත්තේ තුන්වෙනි කාඩ් එක නම් අපි ගන්නවා ඔයාට මේ වෙලාවේදී සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා වාසනාව හින්දා. වාසනාව හින්දා සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ වාසනාව දැන් ඔන්න කැරගෙන පටන් අරන් තියෙනවා කියලා කියන්නේ ඔයාගේ ක්‍රෂ් එක ලැබෙයිද කියලා බැලුවොත් දැන් අපි ගොඩක් වෙලාට මේ රීඩින් එක දෙන්නේ තනියම නැත්නම් සිංගල් එහෙම නැත්නම් බ්‍රේක් අප් වෙලා ඉන්න අයට එහෙම නැත්නම් ගොඩක් වෙලාවට ආදරය හිතේ තියන් ඉන්න අයටනේ. ඉතින් ඒ හින්දා මේ වෙලාවේ දැන් ලොකු කාලයක් ඔයා එහෙම හිටියානම් දැන් තමයි ඔයාගේ වෙලාව. It is time. මේක තමයි ඉතින් ඔයාගේ තත්ත්වය හදාගන්න තියෙන වෙලාව, ඔයාගේ ආදරය ලං කරගන්න තියෙන වෙලාව, ඔයාට ආදරය ප්‍රකාශ කරන්න තියෙන වෙලාව කියලායි කියන්නේ මේ රීඩින් එකේදී. ඉතින් ඒ වගේම අපි ගන්න ඔයාට මේ තත්ත්වයෙන් උසස් වෙන්න. එහෙම නැත්නම් අනිත් අයගේ ආදරය ලබා ගන්න. අනිත් අයට ඔයාව ආදරණීය විදිහට පේන්න. හොඳම වෙලාව මේ වෙලාව කියලායි ගන්නේ. තුන්වෙනි කාඩ් එක නම් ඔයා තෝරගෙන තියෙන්නේ. සමහරවිට ඔයා මෙච්චර කල් ඔයා ගැනම සතුටින් නෙවෙයි ඉඳලා තියෙන්නේ. ඔයා ගැනම කලකිරලා ඉඳලා තියෙනවා කියලායි කියන්නේ. නිකන් එපා වෙලා කලකිරිලා දුෂ්කර ක්‍රියා කරලා තියෙනවා කියලායි කියන්නේ. ඒක නිසාම හිතේ කනගාටුව, හිතේ තුවාල, මානසික පීඩනය, කාංසාව, පාළුව ඔය ඔක්කොටම ලක් වෙලා තියෙනවා කියලාත් මේකෙන් අපි ගන්නවා තුන්වෙනි කාඩ් එක නම් තෝරගෙන තියෙන්නේ. හැබැයි මේක තමයි වෙලාව. ඒ ඔක්කොම ටික පෙරලලා දාලා අනිත් පැත්තට හැරෙන්න. ඒ ඔක්කොම ටික අයින්ම කරලා දාලා අනිත් පැත්තට හැරෙන වෙලාව 2025 කියලා තමයි මේකෙන් අපි ගන්න. ඉතින් වාගේ සිටුේෂන් එක මොකක්ද කියලා බැලුවොත් සමහරට වා හරි බිසි මේ වෙලාවේ. පැය 24ම බිසි වා මේ වීඩියෝ එක බලන වෙලාවට ෆ්‍රී එකේ ඉන්නවා ඇති. හැබැයි අපි ගන්නවා සෑහෙන බිසි පුද්ගලයෙක් කියලා. ඒක නිසා කලකිරීමක් තියෙන පුළුවන්. ඉතින් වාගේ රැකියාව සම්බන්ධයෙන් කලකිරීමක් තියෙන පුළුවන්. තවගේ ලයිෆ් එක සම්බන්ධයෙන් කලකිරීමක් තියෙන පුළුවන් කියලා ගන්න තුන්වෙනි කාඩ් එක නම් තෝරගෙන තියෙන. හැබැයි අර කියන්නේ උණුහින්ද බොන්නත් බෑ, ඉරින්ද හක දාන්නත් බෑ කියලා වගේ දෙයක් තමයි ලයිෆ් එකේ වම මේ වෙලාවේ ඉන්නේ. හරි. ඒ කියන්නේ ලොකු කලකිරීමක් නොවුනත් මොකක් හරි කලකිරීමක් ඔයා ඉන්නවා. හැබැයි මේ වෙලාවේ ඔයා පොඩිම තැනින් පටන් අරන් ඉහළම තැනට යන කෙනෙක් වගේ හරි නිර්මාණශීලීව උද්‍යෝගයෙන් යනවා වගේ ඔයාගේ පිටුව චේන්ජ් වෙනවා 2025 දී. ඔයාගේ තත්ත්වය උසස් වෙනවා 2025 දී ආදරය පැත්තෙන්. මෙතනට නෑ ධනය බලය කලින් ඒ වගේ තිබ්බා වගේ. මෙතන තියෙන්නේ ආදරණීය පැත්තෙන් ඔයාට අවශ්‍ය දේ ලැබෙනවා. සමහරවට සල්ලි හම්බෙන්නේ නැහැ මේ අවුරුද්දේ ආදරය හම්බ වෙනවා. ඉතින් සල්ලි හම්බෙන්නේ නැහැ තියෙන පුළුවන් වෙන වෙන දේවල් වලින්. හරි. මේ රීඩින් එකේදී තියෙන්නේ ආදරය සම්බන්ධ ක්‍රෂ් එක සම්බන්ධ වැඩේදී ඔයාට ඒ දේ ලබා ගන්න පුළුවන් වෙනවා කියලා කියන්නේ ආදරයම දාලා. ඒ කියන්නේ ඔයා ආදරණීය වෙලාම ඔයාගේ ආදරය දිනනවා කියලා කියන්නේ. ඒ කියන්නේ උපරිම ඔයා ආදරේ පෙන්වන්න ඕනේ කියලා මේකෙන් ගන්න. තුන්වෙනි කාඩ් එක නම් ඔයා තෝරගෙන තියෙන්නේ. උපරිම ආදරේ පෙන්වනවා කියලා කියන්නේ ඔයා එයා වෙනුවෙන් කැප වෙනවා කියන එක ඔයා පෙන්වන්න ඕනේ. ඒ වෙනුවෙන් හැම වෙලෙම ඉන්නවා කියන එක පෙන්වන්න ඕනේ. ඒ වෙනුවෙන් සියලුම දේ දෙන්න සූදානම් කියන එක පෙන්වන්න ඕනේ වගේ දෙයක් මේක කියනවා. තුන්වෙනි කාඩ් එක නම් තෝරගෙන තියෙන්නේ. ක්‍රෂ් එක ලැබෙයිද කියලා බලුවොත් ක්‍රෂ් එකට කෙනෙක් ඒ කමිට්මන්ට් එක තව වැඩි කරන්න ඕනේ කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ පැත්තෙන් දෙන්න ඕනේ
තව දෙන්න ඕන කියලා කියන්නේ මදි කියලා වෙන්න පුළුවන්. උපරිම දෙන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි තව පෙන්වන්න ඕනේ. එයාට තව එක දැනෙන්න දෙන්න ඕන වගේ දෙයක් තියෙනවා. තුන්වෙනි කාඩ් එක නම් තෝරගෙන තියෙන්නේ. මොකද එයාට අවශ්‍යයි කියලා කියන්නේ අම්මා කෙනෙක්ගේ වගේ ආදරයක්, තාත්තා කෙනෙක්ගේ වගේ ආදරයක්, ලොකු ආදරයක් ක්‍රෂ් එකට ඕනේ. එයා ඔයාට කැමති වෙන්න නම් මේ වෙලාවේ. ඒක තමයි මේකෙන් අපි ගන්නෙ කොයි වගේ වෙනවද කියලා බලුවොත්. ඉතින් ඒ වගේ දෙයක් ලැබෙනවා කියලා ගන්නෙ. ඉතින් ක්‍රෂ් එක මොන වගේද කියලා බැලුවොත් තමයි දැන් ඊළඟ වැඩේ. ක්‍රෂ් එක වාසනාවන්ත පුද්ගලෙක් කියලා කියන්නේ. ඉතින් ඔයා වගේ කෙනෙක් ලබන්න කොහොමද වාසනාවන්ත වෙන්න ඕනනේ නේද? ඉතින් කොහොමද වාසනාවන්ත කෙනෙක් කියලා ගන්න තුන්වෙනි කාඩ් එක නම් තෝරගෙන තියනවා වගේ ක්‍රෂ් එක. ඉතින් එයාට විශ්වයේ වාසනාව තියෙනවා කියලා කියන්නේ. විශ්වයේ ආශිර්වාදය තියෙනවා කියලා කියන්නේ. කරන කියන වැඩ ටික සාර්ථක වෙන්න, එහෙම නැත්නම් අඩියෙන් අඩිය ඉස්සරහට යන්න, එහෙම නැත්නම් සමහර විට ලෝකේ පුරා ඇවිදින්න. හරි. මොනවා හරි දේවල් වලට එයාට එයාගේම වාසනාවක් තියෙනවා කියලා කියන්නේ. ඉතින් වාසනාවන්ත පුද්ගලෙක් සමහර විට හැබැයි පොඩි තැනක ඉඳලා ඉහළට ආපු කෙනෙක් වෙන්නත් පුළුවන් යම් කිසි විශේෂයන් වලින් සමහර කෙනෙක් මේ ඉතින් අපි ලෝකේ ගොඩක් අය ඉන්නවනේ. ඉතින් ඒක එතකොට අපි මෙතනින් ගන්නවා වාසනාවන්ත පුද්ගලයින්ම තමයි මේ ඔක්කොම. හැබැයි සමහර දෙනෙක් පොඩි තැන ඉඳන් ඉහළට ආපු අය වෙන්න පුළුවන්. දැන් වාසනාවන්ත වෙලා තියෙන සමහර කෙනෙක් සෑහෙන වාසනාවක් උපතින්ම අරගෙන ආපු අය වෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඒක නා වාසනාවන්තයි කියලා කියන්නේ හරි සතුටින් ඉන්න කෙනෙක් කියලා කියන්නේ. එහෙම නැත්නම් නිතරම කතන්දර කියන කෙනෙක්, නිතරම සතුටින් එක දේවල් කියන කෙනෙක් වෙන්න පුළුවන් කියන එකත් අපි ගන්නවා. කොයි වගේ වෙනවද කියලා බලුවොත් එයාගේ විදිය සමහරට පොඩ්ඩක් මහත් වෙන්න පුළුවන්. ලොකු ප්‍රමාණයක් නොවුනත් පොඩි ප්‍රමාණයක් හෝ මහත් වෙන්න පුළුවන් කියන කතාවක් තියෙනවා. වාගේ ක්‍රෂ් එක. හරි. ඉතින් ලස්සනේ අඩුවක් නෙවෙයි. නමුත් පොඩ්ඩක් මහත් වෙන්න පුළුවන් වගේ දෙයක් තමයි කියන්නේ. ඒක නරක දෙයක් නෙවෙයි. හැබැයි හරි සතුටින් ඉන්න කන බොන චරිතයක් වෙන්න පුළුවන් කියන එකත් අපි කියන කෙනෙක් කැම බීමට කැමති, එහෙම නැත්නම් ලස්සන ඇඳලා පැලදලා ඉන්න කැමති, අනිත් අයට පොඩ්ඩක් පේන ඉන්න කැමති. හරි. වගේ චරිතයක් වෙන්න පුළුවන් කියලා කියන්නේ ක්‍රෂ් එක මොන වගේද කියලා බලුවොත් තුන්වෙනි කාඩ් එක නම් තෝරගෙන තියෙන්නේ. හැබැයි හරි බැලන්ස් එකේ ඉන්න චරිතයක් කියලාත් මේකෙන් කියනවා. හරි මධ්‍යස්ථ චරිතයක් කියන එකත් මේකෙන් කියනවා. මධ්‍යස්ථ කියන්නේ හැමදේම දරා ගන්න පුළුවන්. හැමදේම තේරුම් ගන්න පුළුවන්. හරි නිවිච්ච කියන කොටසට දාන්න පුළුවන්. හැබැයි හරි ඇක්ටිව් පුද්ගලෙක්, හොඳට කන බොන ඇවිදින කතන්දර කියන හරි විහිළුවෙන් තහලුවෙන් ඉන්න බලන චරිතයක් හින්දා ඒක වෙනම කොටසක්. හැබැයි හරි බුද්ධිමත්, හරි බැලන්ස්. යාට තේරුම් ගන්න පුළුවන් මිනිස්සු කවුද කියන එක සහ එයාලගේ හැඟීම් කියන දේත් මේකෙන් කියන තුන්වෙනි කාඩ් එක නම් තෝරගෙන දෙන්න. හැබැයි මේ වෙලාවේ ආයිනේ කනගාටු වෙන්නේ, එපා වෙලා, කලකිරලා, හිත රිදිලා අන්තිම වෙන්න ඕන ඔක්කොම වෙලා වගේ තමයි ඔයා ඉන්නේ. හරි. ෂට් ඩවුන් වෙලාවක ඔයා මේ ඉන්නේ කියන වගේ දෙයක්ත් මේකේ තියෙනවා. හැබැයි ඔයාගේ ආදරය සම්පූර්ණයෙන්ම දාලා ඔයා මේ දේ ලබා ගන්නවා කියලායි තියෙන්නේ. ඉතින් ඔයාට මේ කෙනාව මේ දේ ලැබෙන්න, මේ දේ ලබා ගන්න පුළුවන් අවස්ථා කොහොමද හම්බ වෙනවා කියලා කියන්නේ ඉස්සරහදී හම්බ වෙන අවස්ථාවන් එහෙම නැත්නම් අපි ගත්තොත් මල් සහිත තැන්වල, එහෙම නැත්නම් අපි ගත්තොත් සතුත් එක්ක ඉන්න තැන්වල, හරි සතුත් එක්ක සුරතල් සතුන් සමගත් ඉන්න තැන්වලදීත් ඔයාට මේ කෙනාව හම්බ වෙන්න පුළුවන් කියන එකක් තියෙනවා. ඒ වගේම කවුරුත් කියන්නේ ගාඩන් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කොහේ හරි හවසක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කොෆි එකක් බොන්න වගේ. හරි. කොහොම හරි හුදකලාව මුණ ගැහිීමේ අවස්ථාව තියෙනවා කියලා මේකෙන් අපි ගන්නවා. තුන්වෙනි කාඩ් එක නම් තෝරගෙන තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාට සම්පූර්ණ සාර්ථකත්වයක් මේකේ ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ සඳහා ඔයාගේ ආදරය උපරිමයට දෙන එක විතරයි වැදගත් වෙන්නේ කියලා තමයි තුන්වෙනි කාඩ් එක තෝරගත්තවට කියන්න තියෙන්නේ. ඉතින් ඔයාගේ ආදරය ආකර්ෂණය වැඩි කරගන්න ඔයාට පුළුවන් ක්‍රිස්ටල් වගේ දේවල් යූස් කරන්න, මැජික් වෙල්ස් වගේ දේවල් යූස් කරන්න. ඔයාට ඔයාගේ ආදරය කොහොමද දෙනවා? හැබැයි ඒක වැඩි කරලා පෙන්වන්න පුළුවන්. හරි. ඒ ආදරයට ඔයාට සලකන්න පුළුවන් කියලා මේක කියන්නේ. ඊට පස්සේ ඔයාගේ දේවල් සාර්ථක කරගන්න පුළුවන් කියලා මතක් කරනවා. ඉතින් අපි බලමු ලව් ඔරකල් කාඩ්ස් වලින් මොනවද කියන්නේ කියලා. ඔයාගේ ආදරය ගැන. මේ වෙලාවේ අපි කියන්නේ ඔයාගේ හાર્ට් එක පිළිසකර කරගෙන පටන් ගන්න කියලා. මොකද උදකලා වෙලා ඉන්නත් ඕනේ. ඒක නිසා ඉතින් ඒ හින්දා මේ වෙලාවේ අපි කියන්නේ බ්ලොක් එකක් තියෙන්න පුළුවන්. මේ වෙලාවට බ්ලොක් එකක් තියෙන්න පුළුවන්. ඒ හින්දා ඒ කියන්නේ ඔබ්ස්ටකල්ස් ගොඩක් මේ වෙලාවේ තියෙන්න පුළුවන් කියලා වගේ දෙයක් තියෙනවා. හැබැයි ඔයාට ඒ one sided relationship එක, ඒ කියන්නේ දැන් ඔයාගේ crush එක ඔයාට යථාර්ථයක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ආදරේ ලබා ගන්න පුළුවන්. ඒකට ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ heart එක ඕපන් කරන්න. එහෙම නැත්නම් ඔයාගේ heart එක එයාට දෙන්න, එයාට දැනන විදිහට දෙන්න කියලායි මේකෙන් කියන්නේ. Open your heart getting together perfect. එහෙම තමයි ලව් ඔරකල් කාඩ් එකේ
තියෙන්නේ. ඒ හින්දා මේක වාට සම්පූර්ණ සාර්ථකත්වයක් තියෙනවා වගේ heart එක open කරලා යට අද්දේ ප්‍රකාශ කරොත් ඒක යට දැනෙන්න දුන්නොත් කියලා කියන්නේ crush එක ඔයාගේ වෙනවද කියලා බැලුවොත් මේ අවුරුද්දේ අතෝරගත තුන්වෙනි කාඩ් එක නම්. ඉතින් ලොකු ප්‍රශ්නයක් වාට තියෙනවා නම් ඔයා දන්නවා කරන්න ඕනේ මේ නම්බරේට WhatsApp message එකක් දාලා පුළුවන් මගේ ටරොට් ටේබල් එකත් එක්ක එකතු වෙන්න. ඕනම ප්‍රශ්නයක් ඔයාගේ සාකච්ඡා කරන්න ඉතින් හින්දා ආරාධනා කරනවා ඉක්මනටම message එකක් දාන්න WhatsApp එකතු වෙන්න මගේ ටරොට් ටේබල් එකත් එක්කම කියලා. ඉතින් සුබපතනවා හැම දිනකටම තුන්වෙනි කාඩ් එක තෝරගත්ත ඔයාලට crush එක ලැබෙන්න කියලා. ඉහළ නම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මේ ටරොට් ගුරු The Magician.